අද මේ වෙලාව සාකච්ඡා කරන්නේ මාධ්‍යවේදී සඳුන් අරෝෂ ප්‍රනාන්දු සමග ඔහු ජනාධිපති කාර්යාලයේ දුස්තරතුරු මැඩලීමේ ඒකකයේ හිටපු ප්‍රධානී ආයුබෝවන් සඳුන් ඔබට. ආගන්ටරා. ඒ වගේම සිටිසන් මාධ්‍ය ජාලයේ රාජකාරී කරමින් ඉන්න කෙනෙක් හැටියට අපි අද සාකච්ඡාවේ බලාපොරොත්තු වෙන්නේ දේශගුණික පර්යාස සහ දුස්තරතුරු කියන තේමාව අවශ්‍ය විශේෂයෙන් අපේ රටත් පහුගිය දවසක විශාල අපදායක ලක් වුණ අපි තාමත් තින් පශ්චාත්තාපදා සමයේ නිසා මා කැමතියි ඔබේ අත්දැකීම් එක සහ ඔබේ නිරීක්ෂණයන් හැටියට සඳහන් මේ දුස්තරතුරු මේ ආපදා සමයක නැත්නම් දේශගුණික පර්යාස සම්බන්ධයෙන් අපි වාර්තා කරන්නේදී කොතරම් බලපෑමක් සමාජ දේහයට කරනවද කියන කාරණාවෙන් පටන් ගත්තොත් සාකච්ඡාව හොඳ තැනකින් ආරම්භ වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව්. බොහොම සිටරන් මේ ආරාධනාවට ඉතින් හරිම කාලේනයි මේක කොච්චර කාලේනයිද කියලා කියනවා නම් හැම අවුරුද්දෙම World Economic Forum එක ඒගොල්ලෝ තීරණය කරනවා ලෝකෙට තියෙන ඊළඟ දශකයේ ප්‍රධානතම අභියෝගය මොකක්ද කියලා. ඒකත් එක තමයි මුළු ලෝකෙම සහ රටවල් සහ ව්‍යාපාරික හැමෝම ඉස්සරහට යන්නේ. එතකොට මේගොල්ලෝ මීට අවුරුදු දෙකකට කලින් තීරණය කරනවා මේ දුස්තරතුරු සහ වැරදිතරතුරු. එතන වචන දෙකක් තියෙනවා. අපි ඒක ඉංග්‍රීසි වලින් කියනවා disinformation සහ misinformation කියලා. මම ඒකට දෙවෙනුව වෙන්නම්. ඉතින් මේ World Economic Forum එක තීරණය කරනවා මේ disinfo සහ misinfo කියන දෙක තමයි අපිට තියෙන ළඟම මේ biggest threat එක. ඒකල කියන්නේ අපිට තියෙන ඊටමත් මෑතකදීම මුහුණ දෙන්න තියෙන ඊටමත් ඉක්මනින් මුහුණ දෙන්න තියෙන මේ ධර්මතුම අභියෝගය මුළු ලෝකෙටම. ඉතින් ඒක ලංකාවට විතරක් තියෙන එකක් නෙවෙයි. ඒක ගෝලීය ප්‍රවණතාවයක්. එතකොට මේ தත්ත්වය ඒ කියන්නේ මේ ප්‍රපංචය ඇතුලේ තමයි අපි මේ දේශගුණ විපර්යාස නැත්තම් අපි ආපදා කියන தත්ත්වයට අපිට එන්නේ. එතකොට ඒකල අපිට හැම අභියෝගයකටම දැන් මුහුණ දෙන්න සිද්ධ වන්නේ මේ කියන දුස්තරතුරු කියන ප්‍රපංචය ඇතුලේ. කියන්නේ මේක තියෙනවා. මේක ඇත්තට අපි සමාජ මතයක් තියෙන දුස්තරතුරු අපි කිව්වොත් අපි වැරදි හරි අව්‍යාජතරතුරු හරි දෙයක් කියමුකෝ දැන් අපි ඔක අර්ථකථනයක් නිර්වචනය කරන්න පුළුවන්. නමුත් මම කියන්නේ දැන් මේ දුස්තරතුරු වලට සමාජයේ නැත්තම් මේ අපි විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලා තුළ මේක ප්‍රචාරය වෙනවා කියලා තමයි සාමාන්‍ය ප්‍රචලිත දේ වෙන්නේ. ඇත්තටම ඒක අන්තර්ජාල මාධ්‍ය වල විතරද ඒ දුස්තරතුරු ප්‍රචාරයෙන් සිද්ධ වන්නේ කියලා මම අහුවොත් ඔබගේ උත්තරය මොකක්ද සමහර? මම ඒකට එන්න කලින් මම පොඩි අර නිර්වචනය පැහැදිලි කරලා ඉන්නම්. ඇත්තටම disinformation කියන එක මම නිර්වචනය කරන්නේ දුස්තරතුරු කියලා. මොකද දුස් කියන වචනය මම ගන්න අර දූෂ්‍ය. ඒකල කියන්නේ එතන තියෙන දූෂ්‍ය දෙයක්. එතනින් ඒකල කියන්නේ ඒ දුස්තරතුර පතුරවන කෙනා බලාපොරොත්තු වෙන්නේම සමාජයට හානියක් කියලා. එතකොට misinformation කියලා කියන්නේ මේ disinformation නැත්නම් දුස්තරතුරු ටිකක් පල්ලෙහා තැනක තියෙන්නේ. ඒ නිසා මම ඒක නිර්වචනය කරනවා වැරදිතරතුරු කියලා. ඒක මිස්ටේක් එකක් වෙන්න පුළුවන්. ඔව් මිස්ටේක් එකක් වෙන්න පුළුවන්. ඒක කියන්නේ තමන් නොදැනුවත්ව තමන්ගේ තියෙන විවිධ මේ දේවල් මත කෙනෙක් වැරදිලා ඒ කියන්නේ මිස් වෙලා වෙන්න පුළුවන්. ඒක කියන්නේ සමාජයට බරපතල හානියක් මේ සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ හානිය චේතනාන්විත නැහැ. අරක චේතනා. ඒ කියන්නේ disinformation කියන එක දුස්තරතුරු කියන එක චේතනාන්විතයි. මේ එතකොට ඒ නිසා තමයි මේ වචන දෙක මම අරන් තියෙන්නේ. එතකොට දැන් ඔබ අහපු ප්‍රශ්නය ඔබ වගෙන් අහනවා සමාජ මාධ්‍යයෙන් තමයි මේ අපි පොදුවේ ගත්තොත් දුස්තරතුරු මේ ප්‍රචාරය වෙන්නේ කියලා ඉවරලා මතයක් තියෙනවා. එතකොට ඒ මතයට ප්‍රධානතම හේතුව තමයි මම දකින්නේ අද බහුතරයක් ඉන්න සමාජ මාධ්‍ය. එතකොට සාම්ප්‍රදායික මාධ්‍ය ඉන්න අයත් ඉන්නවා සමාජ මාධ්‍ය, සාම්ප්‍රදායික මාධ්‍ය භාවිත නොකරන අයත් ඉන්නවා සමාජ මාධ්‍ය. හැබැයි IMS ආයතනය 2019 වල මතක විදිහට 2019 ජනාධිපතිවරණයට කලින් සමීක්ෂණයක් කරන දීපව්‍යාප්ත සමීක්ෂණයක්. ඒගොල්ලෝ අඳුර ගන්නවා තාමත් ලංකාවේ ජන මතයට බලපෑමක් කරන්නේ රූපවාහිනිය. එතකොට හැබැයි ඒ සමීක්ෂණයේදී ඒ විමර්ශනයේදී ඒගොල්ලෝ මේ දුස්තරතුරු කවුද ප්‍රචාරය කරන්නේ කවුද වැඩිම ප්‍රචාරය කරන්නේ කියන එක ගන්නෙ නැහැ. හැබැයි අපි දැන් අවුරුදු ගාණක් තිස්සේ මේ ශාස්ත්‍රයේ ඉන්න අය හැටියට අපිට අත්දැකීම් තියෙනවා දුස්තරතුරු රූපවාහිනී මාධ්‍යයෙන් මේ ජනගත කරපු. ඒක අපි කියන්න අවශ්‍ය නැහැ. ඒක අපි හැමෝම දන්නවා. ඒක වර්තමානයේ සිද්ධ වෙනවා. වර්තමානයේ සිද්ධ වෙනවා. එතකොට මේ දුස්තරතුරු ජනගත කිරීම එතනින් එහාට අපි කියනවා ඇම්ප්ලිෆිකේෂන්. ඒ කියන්නේ මේක වැඩි වර්ධනය වෙන්නේ සමාජ මාධ්‍යයෙන්. එතකොට කෙනෙක්ට අර ළඟම තැන තමයි සමාජ මාධ්‍යය. ඒතකොට කෙනෙක්ට අර බැලූ බැල්මට පේනවා සමාජ මාධ්‍යයෙන් තමයි මේ දුස්තරතුරු වැඩිමනක් යන්නේ කියලා. එතකොට හැබැයි සමාජ මාධ්‍යයෙන් දුස්තරතුරු ඇම්ප්ලිෆිකේෂන් වුණාට ඒකේ නිර්මාපකයා ගොඩක් වෙලාවට වන්නේ
සාම්ප්‍රදායිකවාදය. අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ අපි නූතන මාධ්‍ය සම්ප්‍රදායික මාධ්‍ය වල දේවල් යන්නේ. අපි අතන කියනවා මාධ්‍ය අபிසාරිකත්වය. ඒක අපි ඔක්කොම එක ඩිවයිස් එකකින් ඔක්කොම ටික බලන්න පුළුවන්. දැන් ඒ නිසා මම හිතන්නේ ඔබ කියන එකට එකඟ විය හැකියි. මොකද අපි පේන්නේ බැලුමට මේක මේ සමාජ මාධ්‍ය වලින් ගෙන ආපු නැත්නම් මේක පැතිරෙන්නේ මේක විශේෂයෙන් මේක නමුත් වෙලා තියෙන්නේ ආරම්භය සම්ප්‍රදායික මාධ්‍ය වෙන්න පුළුවන්. මම කැමති අපි දේශගුණ විපර්යාස පැත්තට ගත්තොත්. මේ දේශගුණ විපර්යාස වල බලපෑම අති මහත්ක ලෝකයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් නේ. ඒ නිසා මම කැමති ආරෝෂ ඔබේ අදහස් දැනගන්න අපි දැන් මේ පිළිබඳව අවධානය යොමු කරනකොට රටක් හැටියට අපි මොනවද විශේෂ කොටසක් ගන්නෙන්නේ? හරි. එතකොට දේශගුණ විපර්යාස වලට අපි මේක ලඝු කරොත් එහෙම හැම දෙයකටම වගේ දේශගුණ වාර්තා කරන්න තියෙනවා. ඒක තමයි දේශගුණ විපර්යාස වලටත් අපි මේක ඉතාමත් වැදගත්. ඇයි දේශගුණ විපර්යාස වල ගොඩක් වැදගත් වෙන්නේ? දේශගුණ විපර්යාසයකට මුහුණ දීම සඳහා ජනතාව සූදානම් කරන්න අපිට අවශ්‍ය තොරතුරු. අපිට අවශ්‍ය නිර්වද්‍ය තොරතුරු. ඒතර නිර්වද්‍ය තොරතුරු ජනගත කිරීම තුළින් දේශගුණ විපර්යාස වලින් වෙන හානිය බලපෑම අපිට අඩු කරන්න පුළුවන්. එතකොට මෙතනදී මේ නිර්වද්‍ය තොරතුරු නැතුව මේ දුස්තොරතුරු නිර්වද්‍ය තොරතුරු ආරම්භය ඉහළට ආවොත් එහෙම සප්‍රෙස් කරොත් එහෙම එතකොට අපිට බැරි වෙනවා දේශගුණ විපර්යාස අඩු කරන්න. මම මේ ඊයේ දැක්කා මහාචාර්ය වහන් සමරජීව ලිපියක් පළ කරලා තිබ්බා. මට මතක විදියට එයා අරන් තිබෙ 1994 වගේ කාලයක් අරන් තිබ්බේ. ඒ කාලේ ඔය නැගෙනහිර පළාතට ඒ කලාපයට ලොකු ගම්වතුරක් බලපෑලා තිබ්බා. මේ මට ඒ දත්ත හරියටම මතක නැහැ. හැබැයි එයා එකෙන් පැහැදිලි කරේ ඒ වෙලාවේ තිබ්බේ රාජ්‍ය මේ ගුවන් විදුලිය පමණයි. රාජ්‍ය ගුවන් විදුලිය පමණක් පාවිච්චි කළා. ඒ දිසාපතිවරයා මේ පළාතේ දිසාපතිවරයා කොහොමද මේක හැසිරෙව්වේ? එතකොට එතන අපි දකින කාරණය තමයි එතන එයාට තියෙන්නේ එක නාලිකාවක් නැත්නම් එක channel එකයි එයාට මේක මැනේජ් කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ එයා පවතින ආණ්ඩුවට වෙන්න පුළුවන්, පවතින නිලධාරී තන්ත්‍රයට වෙන්න පුළුවන්. එක channel එකයි මැනේජ් කරගන්න තියෙන්නේ. හැබැයි අද අපිට තියෙනවා ඒකල කියන පදුරට ගැහුවොත් 100ක් 200ක් විතර තියෙනවා. ඒකල හැමෝම දැන් මාධ්‍යවේදීවනේ. හැමෝම ගිහිල්ලා මොකක් කරේ නිවුස් ඇලර්ට් එකක් දානවා. මම දැක්ක ඔය මේ අපි කියන ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ගත්තමත් ඒගොල්ලන්ගේ රීච් එක කොහොමද ඉඳලා ඒ කාලෙත් ඒගොල්ලෝ මොකක් කරේ මහවැලි ගඟ පිට අරගල් නගෝ ඒගොල්ලොත් ඒක ෂෙයා කරනවා. ඒතොර ඒගොල්ලොත් මේ තොරතුරු ලබා දෙන්නෙක් බවට පත් වෙලා දෙනවා. ඉතින් අද ටිකක් මේක සෑහෙන ටිකක් නෙමෙයි සෑහෙන අභියෝගාත්මකයි. ඇත්තටම මේ දේශගුණ අපි කාලගුණේ සම්බන්ධ කතාවල මොකද මේ වගේ අපදාමයේ අවස්ථාවකදී දුස්තරතුරක් යනවා කියන්නේ ඒක විශාල බරපතල මම හිතන්නේ විශාල හානියක්. පෞද්ගලික දවසට සාකච්ඡා කළා මේ සම්බන්ධයෙන් ඒ වෙන හානිය අපිට නැවත නිවැරදි කරන්න අපහසුයි. අපිට අනේ විශ්වසනීයත්වයේ කියන දේ පළුදු වෙනවා. මොකද අපි දැන් දැක්කොත් අපේ ලංකාවේ පෞද්ගලික දවසට බලපාපු මේ අයහපත් කාලගුණී තත්ත්වයක් එක්ක තත්ත්වයේදී උනා අපි දැක්කා සමාජ මාධ්‍ය විතරක් නෙමෙයි අපේ අපේ සම්ප්‍රදායික මාධ්‍ය පවා ජනතාව බිහිතිරපත් වෙන සුළු ආකාරයේ මාධ්‍ය වාර්තා කරන තිබෙනවා. මේ පිළිබඳව මම හිතන්නේ අවශ්‍ය මීට වඩා අප සැලකිලිමත් විය යුතු නේද? ඔව්ටරන් ඉතින් ඔබ කියපු විදිහට ඇත්තටම මේ ජනමාධ්‍ය විසින් ඉතාමත් වගකීමෙන් කටයුතු කරන්න ඕන. මොකද මේ ජනමාධ්‍ය වලින් ලබා දෙන තොරතුරු මත තමයි ජනතාව මේ වගේ අවස්ථාවක කටයුතු කරන්නේ. ඉතින් ඔබ කියන එකට මම 100%ක් එකඟයි. ඉතින් අපි මේ දුස්තොරතුරුත් එක්කම අපි ගේනවා ෆැක්ට් චෙකින් කියලා නැත්නම් කරුණු පරීක්ෂා කිරීම කියලා. ඒතර මම හිතනවා විශේෂයෙන්ම දැන් පවතින රජය වෙන්න පුළුවන් මේ අදාළ ශේෂ්ත්‍ර වෙන්න පුළුවන් මේගොල්ලෝ දැන් මේ ආපදා තත්ත්වයක් කියලා කියන හැමතිස්සෙම අපි ඉගෙන ගන්නවා. හැම ආපදාවකම අපි ඉගෙන ගන්නවා. එතකොට මේ ආපදාව මැඩලීමට අපි යම්කිසි යාන්ත්‍රණයක් සකස් කරනවා වගේම ආපදා සමයක අපි තොරතුරු ජනගත කිරීම සම්බන්ධනොත් හොඳ යාන්ත්‍රණයක් අපි සකස් කරගත යුතුයි. මාධ්‍යවේදී සඳුන් ආරෝෂ ප්‍රනාන්දු සමග සාකච්ඡා කරන දුස්තොරතුරු සහ දේශගුණ විපර්යාස සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරන්නේ. මම කැමති සඳුන් අපි ගත්තොත් අපේ රටට ආපදා සිද්ධ වෙන අත්දැකීම් තිබෙනවා. අපි කිව්වොත් ආපදාවක් කියලා කියන්නේ අපි ආපදා නිර්වචනය කරන බොහෝ දුරට යනවා මේක විහිදලා. දැන් අපි කිව්වොත් බහුගිය කාලේ අපි රටේ මුහුණ පැව ලෝකෙම කොවිඩ් යසනේ. ඒ වෙලාවේ මම මතකයි ඔබ විශ්වවිද්‍යාල අධ්‍යයනයේ කටයුතු සඳහා ඔබේ මේ ඔබ සකස් කරපු නැත්නම් ඔබේ පර්යේෂණ වාර්තාව තුල තිබෙන්නේ මගේ අදහස හැටියට මේ දුස්තොරතුරු ව්‍යාප්තියේ තිබෙන ප්‍රතිඵල පිළිබඳව. මම කැමති අන්නේ පිළිබඳව අවධානය යොමු කරමින් යම් අදහසක් ඉදිරිපත් කරනවා. ඔව් ඒකල මගේ විශ්වවිද්‍යාල පරීක්ෂණ විදියට මම තෝරගත්තේ මේ කොවිඩ් සමයේ
දුස්තොරතුරු පැතිරීම ධම්මික පැණියට අදාළව. ඒ කියන්නේ ධම්මික පැණිය කියන සිද්ධිය මම පාදක කරගෙන කියන්නේ ඒක හැමෝම දන්නවා දැන් ඒක මේ දුස්තොරතුරක් කියලා. මොකද ඒක මාස 7-8ක් යද්දී අදාළ බලධාරීන්ම කිව්වා ධම්මික පැණිය කිසිම ප්‍රතිඵලදායක දෙයක් නෙමෙයි සෞඛ්‍ය වශයෙන් ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේ කියලා. එතකොට ඒ දුස්තොරතුර කොහොමද ජනතාව වැළඳගත්තේ? ඒක නිසා ජනතාව මොකද්ද කරේ කියන එක තමයි මගේ පරීක්ෂණය වුණේ. ඉතින් එතනදී මම දැක්ක දෙයක් තමයි ඒ කියන්නේ මමත් පුදුමයටපත් වුණා. මුලින්ම අපි උපන්යාසයක් දාගන්න ඕනේ. මගේ හයිපොතීසිස් එක උනේ මිනිස්සු මේ මුලින් ධම්මික පැණිය පිළි අරගෙන පස්සේ වෙනස් වෙන්නේ නැති කියලා. හැබැයි මුලින් පිළිගත්ත මිනිස්සයා පස්සෙත් වෙනස් වෙලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ මුලින් ඔයා ධම්මික පැණියට එකඟ වෙලා හිටියා නම් ඔයා ධම්මික පැණියට එකඟ තත්ත්වය තමයි ඉන්නේ අවසානයේ දක්වා. මගේ කාල රාමුව ගත්තාම. මොකද ඒකට හේතු වෙලා තියෙන්නේ? හේතුව ඒක කියන්නේ ඒක ඊළඟ පරීක්ෂණයට ඒක යා යුතුයි. හැබැයි මම විශ්වාස කරන්නේ සමාජ මාධ්‍ය වැඩ කරන්නේ මේ ඉකෝ චේම්බර් කියන ඉෆෙක්ට් එක. ඒකල කියන්නේ ඔයාගේ Facebook feed එකයි මගේ Facebook feed එකයි දෙකක්. එතකොට ඔයාට ධම්මික පැණියට ධනාත්මක දේවල්ම තමයි ඔය ධම්මික පැණියත් එක්ක ධනාත්මක කෙනෙක් නම් එයා පෙන්නන්නේ. ඒ තොරතුර වෙනස් වුණා කියලා පෙන්වන්නේ නැහැ හොඳ ඒවා. මොකද අපි දැක්ක දේ තමයි ඒ කියන්නේ ධම්මික පැණිය ධනාත්මක වට ජනගත කළ තැන් තියෙනවනේ channels තියෙනවනේ මූලාශ්‍ර තියෙනවනේ. එතකොට මේ මූලාශ්‍ර ටික පසුව ඒක නිවැරදි කිරීමකට ගියේ නැහැ. එතකොට නිවැරදි කිරීමකට නොගියම සිද්ධ වෙන්නේ අර ඉකෝ චේම්බර් එක ඇතුලේ ඉන්න මිනිස්සු කොට්ටාශයට මේ නිවැරදි කිරීම යන්නේ නැහැ. මොකද දැන් අපි දැන් ඉස්සරනේ අපි ගිහිල්ලා කෝපි කඩේට ගිහිල්ලා ලඝු පිළිවෙල මොකක් හරි මේ ගිහිල්ලා වල තැනක ගිහිල්ලා මේ කතාවක් දාගෙන මේව නිවැරදි කරගන්නේ. දැන් ගොඩක් එහෙම වෙන්නේ නැහැ. දැන් මේ සමාජ මාධ්‍ය දකින තොරතුරු මත තමයි දිගටම ඉන්නේ. ඉතින් ඒක අතිශය භයානකයි. අපි බලමු අපි කිව්වද මේ දුස්තොරතුරු තුල අපි ජනමාධ්‍ය අපි දැන් ජනමාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව සාකච්ඡා කරනවා. සැබෑ මේ දිනවලත් ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව සාකච්ඡා කරන මේ කාලාන්තරය තිස්සේ වෙනවා කාලෙන් කාලට. දැන් මේ අපි අන්තර්ජාල මාධ්‍ය පැත්තකින් තියලා නූතන මාධ්‍ය වලට වෙනව ගමනක් යන්නත් බෑ. අපි දැන් එකට යන්න ඕනේ. මොකද ජනමාධ්‍යයත් පුරවැසි මාධ්‍යයත් දෙකම හදාගත්තොත් තමයි ප්‍රජාවට යහපතක් වෙන්නේ. අනික අර ඔබගේ අபிසාරිකත්වය අපි මොකද අපි අபிසාරිකත්වය තුල දැන් අනික ඔබ කියවනේ මේ සමාජ මාධ්‍ය අන්තර්ජාල මාධ්‍ය ජනප්‍රියයි. හැබැයි විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. කරපු පරීක්ෂණයේ තියෙන්නේ විශ්වසනීයත්වය තාමත් වෙන්නේ නූතන මාධ්‍ය සම්බන්ධයෙන්. දැන් අප ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය හදන වෙලාවේ දැන් ඔබ තරුණයෙක් සහ අත්දැකීම් තිබෙන ජනමාධ්‍ය වේදිකයෙක් සහ විශාල වාක්‍යමත් දරපු කෙනෙක් හැටියට මේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය හදනකොට විශේෂ කොට සලකන්න ඕන කරුණු ඔබගෙන් ඇහුවොත් ඔබට මොකක්ද කියන්න පුළුවන් සමහර? මම කියන්නේ කවුරු හරි මාධ්‍ය ශාස්ත්‍රයේ වැඩ කරනවා නම් ඒ කෙනාට අඩු ගානේ මේ සති දෙකක පාඨමාලාවක්වත් දෙන්න ඕනේ. මොකද අවම මොකද අර බේසික් එකවත් දෙන්න ඕනේ කියලා කියන්නේ අද අපි ශාස්ත්‍රයේ කවුරු හරි ප්‍රවීණයෙක් හරි ජනප්‍රිය පුද්ගලයෙක් හරි කතා කරලා මම බෙට් එකක් දානවා. මේ ඇහුවොත් එහෙම මේ නිවුස් එතික්ස් ටික මොනවද? නිවුස් ප්‍රින්සිපල්ස් ටික මොනවද කියලා ඇහුවොත් එහෙම කොහොමද බේසික් නිවුස් එක ෆැක්ට් චෙක් කරගන්නේ කියලා ඇහුවොත් එහෙම 10ක් ගත්තොත් එහෙම මේ 5-6 දෙනෙක්වත් දන්නේ නැහැ ගැන. මොකද ඒගොල්ලෝ අර මූලික අධ්‍යාපනය ඒ කියන්නේ ජනමාධ්‍යකරණය පිළිබඳ මූලික අධ්‍යාපනයෙන් ආපු කට්ටිය නෙමෙයි ගොඩක් ඉන්නේ. ඒක වැරද්දක් නෑ. ඒ කියන්නේ ඕන ශාස්ත්‍රයට පිවිසෙන්න පාරවල් දෙකක් තියෙනවා. එයාට පුළුවන් අත්දැකීම් එක්ක පිවිසෙන්නත් පුළුවන්. එයාට පුළුවන් මේ යාගේ අධ්‍යාපනයත් එක්කත් පිවිසෙන්න. වෙන රටවල් ගත්තා වෙන රටවල් වල මාධ්‍යවේදියෙක් කියන අනිවාර්යයෙන්ම මූලික උපාධියක් අවශ්‍යයි. ශාස්ත්‍රාලීය. ඔව්. ඒ උපාධිය අවශ්‍යයි. ඉතින් ලංකාවේ ඒ නිර්ණායකය නෑ. එතකොට මම හිතන්නේ අපි මේක හින්න සරල තැනකින් තමයි මේක අල්ලගන්න ඕනේ. ඒකල කියන්නේ ලංකාවේ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් හැමෝම මේක එකඟ වෙලා ඒ කියන්නේ නිවුස් ප්‍රින්සිපල් කියන එක හැමෝටම එකඟ වෙන්න පුළුවන්. හරි බේසික් නේක. එතකොට මේ බේසික් කෝස් එකක් free of charge online දාලා. ඔව් දැන් දුස්තොරතුරු අපි කෙටි කාලයක් තියෙන එක මම මේ නැවත ප්‍රශ්න අහන්නේ දැන් දුස්තොරතුරු මැරලීමේ ඒකකයේ ප්‍රධානයක් හැටියට ඔබ ජනාධිපති කාර්යාලයේ හිටියන් කාලයක්. දැන් ඔබ ඒ කාලය තුල හඳුනාගත්ත විශේෂ දේවල් මොකක්ද? ඒ මැඩ ගන්න. ඔබ මැදිහත් වෙලා යම් ක්‍රියාමාර්ගයක් ගත්තද ඒක සාර්ථකත්වයක් තිබෙනවද? අනිවාර්යයෙන්ම. ඇත්තරම ඒ කියන්නේ ජනාධිපති කාර්යාලයේ අපි මේ තනතුර ඇති කරේම ඒකගේ ඇති කරේම අපිට වැඩ කරන්න සිද්ධ වුණා IMF එක සහ World Bank එකත් එක්ක. එතකොට අති විශාල ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් මේ කාලේදී රටට මේ යෝජනා වුණා. එතකොට මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වල තිබ්බෙම මොකද ඒ කියන්නේ ආණ්ඩුවක් ආදායම් ලබා ගන්නෙම බදු වලින්.
එතකොට ජනතාව මේ බදුවල් ගැන ලොකු වැරදි තොරතුරු ටිකක හිටියා. IMF එක ගැන ලොකු වැරදි තොරතුරු හිටියා. කියන්නේ බිල් එකක් මවල තිබ්බනේ. ඉතින් අපිට තිබ්බේ ගොඩක් වෙලාවට මේ දේවල් නිවැරදි කරන්න. අපි ඒ අවස්ථාවේදී අපි තනියෙන් අපි ඒ ගමන ගියේ නෑ. අපි ඒ අවස්ථාවේදී අපි මේ එකකේ ආරම්භ කරද්දී ඊට කලින් අපි ලංකාවේ මේ ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයෝ හැමෝටම වැඩ කරන හැමෝටම අපි ආරාධනා කරා. කළා අපි වටමේ සාකච්ඡා කිහිපයක් තියලා අපි තීන්දුවකට අපි මොනවද කරන්න කියලා. එතකොට එතනදී ආපු ලොකුම යෝජනාව තමයි proactive information disclosure. නැත්නම් පූර්වගාමී තොරතුරු එළිදරව් කිරීම. මේ ඒකට කියන්නේ යම්කිසි දෙයක වෙන්න කලින් ඒකේ තියෙන තොරතුරු ටික වෙලසෙන් කියන්න. එතකොට ගොඩක් වෙලාවට මිස්ඉන්ෆෝමේෂන් ඩිස්ඉන්ෆෝමේෂන් හැදෙනවා හරිම අඩුයි. එතකොට අපි උත්සාහ කරා හැම අවස්ථාවකදීම මේ ආකාරයට පූර්වගාමී එළිදරව් කිරීම වලට යන්න. හැබැයි ඉතින් තිබ්බ දේශපාලන වාතාවරණ සහ සමහර දේවල් හින්දා අපිට 100%ක් ඒක කරගන්න බැරි වුණා. අතන මේක හොඳ ප්‍රවේශයක්. මොකද අපි හරිය තොරතුරු කලින් ගිහින් තිබුණා නම් වැරදි ප්‍රවෘත්ති ඉඩක් නැහැ. ඉඩ හදලා දීලා තියෙන්නේ අතන මන්දකාමී ස්වභාවය හරිය තොරතුරු ගලා එන්නේ. අපි කතා කරමු සඳුන් නරේෂ්ප්‍රනාන්දු මහතා. එතන පොඩි තව එකක් එකතු කරන්න මම හිතන්නේ ඒක මේ පවතින මේ නිලධාරීන්ටත් වැදගත් වෙයි. අපි ඒ වෙලාවේ හැදුවා මේ මොකද අපි දැක්ක ඩිස්ඉන්ෆෝමේෂන් එක පටන් ගන්න එක තැනකින්. එතකොට අපි දැක්ක ලංකාවේ තියෙන කොපි පේස්ට් සංස්කෘතියක් තියෙනවා. ඒක කියන්නේ ලොකු ගොඩක් ජනමාධ්‍යවේදීන් මේ කැමති නෑ හොයලා වැඩ කරන්න. ඒගොල්ලෝ කොහේ හරි තැනක දාලා තිබ්බම ටග් ගාලා ඒක කොපි කරා, Ctrl C ගියව, Ctrl V ගියව පබ්ලිෂ් කරා. ඉතින් අපි දැක්ක ඒක නිසා දුස්තොරතුරක් ආවට පස්සෙත් ඕකත් Ctrl C Ctrl V වෙලා යනවා. ඒ නිසා අපි එහෙම එකක් අපේ හොඳ මේ මාධ්‍ය නිරීක්ෂණ පද්ධතියක් අපේ තිබ්බා. අපි මාධ්‍ය නිරීක්ෂණ පද්ධතියෙන් හඳුනාගත්ත ගමන් දුස්තොරතුරක් කෙලිවලා අපි බොහොම ඒ කියන්නේ අපි ශනිකව අපි මේ WhatsApp group එකක් අපි හදලා තිබ්බා ලංකාවේ මාධ්‍ය ආයතන ඔක්කොම දාලා ප්‍රධානින් ඔක්කොම දාලා ඉවරලා අපි ඒ WhatsApp group එකට කියනවා පොඩ්ඩක් ඉන්න මේ නිවුස් එකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ නිවුස් එක පබ්ලිෂ් කරන්න එපා. අපි නිවැරදි තොරතුරු ටිකක් අපි එවනක චුට්ටක් ඉන්න කියලා. ඒක ගොඩක් වැඩ කරා. මොකද ඒක කියන්නේ වැරදි තොරතුරක් ආපුවම ඒක එතනින් එහාට යන්නේ නැහැ. මේ සමහරලාට අපිට සමහර කතුවැකි වලදී පවා අපිට චෝදනා එල්ල කළා තිබ්බ ඕගොල්ලෝ කොහොමද ඒක හරිද වැරදිද කියන්නේ කියලා. අපිට ඒ ආයතන වලට කිව්වා එහෙනම් ඕගොල්ලන්ගේ තියෙන තොරතුරු ටික මේ කියන්න කියලා. එහෙම ප්‍රශ්න දෙන්න. ඒක කතා කරමු. මාධ්‍යවේදී සඳුන් නරේෂ්ප්‍රනාන්දු සමග අපි සාකච්ඡා කරන ජනාධිපති කාර්යාලයේ හිටපු දුස්තොරතුරු මැඩලීමේ අංශයේ ප්‍රධානියා සහ සිටිසන් මාධ්‍ය ජාලයේ දැන් ක්‍රියාශීලී වෙන්න කෙනෙක්. මා කැමති අපි දැන් අපි අන්තර්ජාල මාධ්‍ය නූතන මාධ්‍ය හැම එකම මේ සාකච්ඡා කරන්න යහපත් තැනකට ගේන්නනේ. සඳුන් අපි ගත්තොත් දැන් තාක්ෂණික දියුණුවත් එක්ක අපිට මේ ප්‍රශ්නේ වැඩි දියුණුවක් අපි කිව්වොත් අපි අන්තර්ජාලයට ගිහින් හරි කමන්නේ ජක් බලුවොත් ඇල්ගොරිතම තුල ඒක නැවත නැවත ඒ අපි කැමති දේවල් දෙනවා. ඒ තුල යම් ව්‍යාප්තියක් එනවා හරි හෝ වැරදි. මේකත් අපිට අභියෝගාත්මක අවස්ථාවක් නේද සම්බන්ධ අපි ගත්තොත් මේ සම්බන්ධයෙන්. ඔව්. ඇත්තරම මේ දැන් ඔය සමාජ මාධ්‍යයේ දුස්තොරතුරු මඩලන්න ඒ අදාළ මේ සේවා මේ ලබා දෙන්නන් විසින් විවිධ ක්‍රියාමාර්ග අරන් තියෙනවා. එතකොට Facebook එක අරන් තියෙන ක්‍රියාමාර්ගයක් තමයි මේ third party fact checkers ලා දාලා තිබ්බා. හැබැයි ලංකාවෙත් මේ third party fact checkers ලගේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් චෝදනා තියෙනවා. මොකද ඒගොල්ලෝ යම්සි අවස්ථාවල ඒගොල්ලෝ bias වෙලා තියෙනවා. IFCN guidelines වල වැඩ කරන්නේ නැහැ ඒගොල්ලෝ. එතකොට ඒක සහ මේ Facebook එකේ මේ වියදම් අඩු කර ගැනීම සඳහා ඒගොල්ලෝ මේ වෙද්දී third party fact checking program එක සම්පූර්ණයෙන් ඒගොල්ලෝ නවත්තන්න තීරණය කරලා තියෙනවා. එතකොට ඒ වෙනුවට ඒගොල්ලෝ මේ X platform එකේ තියෙන community notes කියන එක තමයි ඒගොල්ලෝ ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක අපි තාම දැකලා නැහැ කොහොමද කියලා කොච්චර සාර්ථක වෙයිද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම මම හිතන්නේ දුස්තොරතුරු මැඩලීම වෙන තැනකට බාර දෙන්නේ නැතුව ඒක සඳහා රාජ්‍ය ආයතනයක් තියෙන්න ඕනි කියන තැන මම පිළිගන්නවා. මොකද අපිට තියෙන පනතක් තියෙනවා. අපිට තියෙනවා online safety act එක. ඒ online safety act එකට පක්ෂව කතා කරන කෙනෙක් මම යම්කිසි කාරණා වලදී. මොකද මේ online safety act එකේ හොඳ තැනක් තියෙනවා. එතනදී මේ ඇත්ත නැත්ත පරීක්ෂා කිරීම කොමිසමක් මම කැමතියි සම්බන්ධ මම එකතු කරන්න ඔබේ අදහසට. මොකද මගේ පරීක්ෂණයක් සිදු කළා සම්බන්ධයෙන්. මේකේ විශේෂයෙන්ම online safety act එක සම්බන්ධයෙන් ප්‍රශ්න අහද්දී බහුතරය අතිශය බහුතරය කිව්වේ මේක ඇක්ට් එක තියෙන්න ඕන. පුරුබලන්ත ප්‍රවර්ධනය කරන්න මේ අදහස. ඒ කියන්නේ නීතියක් බලාත්මක කිරීම ජනතාවගේ අභිලාෂය. අනිවාර්යයෙන්.
කියලා කියන්නේ අපි පාරේ වුණත් අපි හරියට අපි මාර්ග නීති මේ පිළිපදින්නේ මාර්ග නීතියක් එතන තියෙන නිසානේ. ඒක නිසා යම්කිසි ආකාරයක මේක නීතියක් තියෙනවා. හැබැයි ඒක අර මේ කෙනෙක්ව දඩමීමා කරගන්න නැත්නම් තොරතුරු මේ පාලනය කරන්න ජනමාධ්‍යෙන් පාලනය කරන්න අවශ්‍ය නැහැ. ඒක ඒ අදාළ විදියට ඒක සංශෝධනත් එක්ක මේ සම්මත වෙන්න ඕනේ. එතකොට මම කියන්නේ එක අතකින් අපි දැන් දුස්තොරතුරු මඩලන්න දුස්තොරතුරු ඉස්සරහට පැතරීම වළක්වා ගන්න එක අතකින් රාජ්‍ය ආයතනයක් තියෙන්න ඕනේ මේ විදියට. අනෙක් අතින් අපි සිටිසන් ෆැක්ට් චෙක් එක වගේ ආයතන තියෙනවා ලංකාවේ මේ ඒ කියන්නේ දුස්තොරතුරු මොනවද කියලා අඳුනගෙන ඒවා නිවැරදි තොරතුරු ජනතාවට මේ ලබා දෙන කරුණු පරීක්ෂා කිරීම ආයතන අපිත් එක්ක ඉන්නවා වෙරට ඉන්නවා #generation ඉන්නවා එතකොට තව SLPI එක මේ තියෙනවා ඒ වගේ ආයතන කිහිප AFP ෆැක්ට් චෙක් එක තියෙනවා ෆැක්ටරි සෙන්ඩෝ ඉන්නවා එතකොට මේ වගේ ආයතන තව වැඩි වෙන්න ඕන සහ මේ වගේ පුද්ගලයෝ වැඩි වෙන්න ඕන එතකොට මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී කරුණු පරීක්ෂා කිරීමේ ව්‍යුහයක් තුළ තමයි මිනිස්සුන්ට ඇත්ත තොරතුරු දැනගැනීමේ අවස්ථාව වැඩි වෙන්නේ බොරු තොරතුරු ප්‍රචාරය කරන බය වෙන්නේ. ජනමාධ්‍ය නිදහස් සම්බන්ධයෙන් මම කැමතියි මොකද අපි දැන් අර ඔන්ලයින් සෙක්ටර් ඇක්ට් එක පහුගිය රජයෙන් සම්මත කළාට වර්තමාන රජයේ බලයට පත්නකොට මේ පිළිබඳව හිතී වෙන අදහස. අදටත් උන් කියන්නේ ජාත්‍යන්තර මට්ටමට ගේන්න සංශෝධනය ගේනවා කියලා. මොකද ඒ පිළිබඳව මේ ඔබ කියන අදහස තුළ සිට ක්‍රියා කරන පාලන තන්ත්‍රයක් නෙවෙයි දැන් තිබෙන්නේ. කොහොම නමුත් අපි කියන තදබල නීතියක් තිබුණ නැත්නම් මේක හරිය අයාල යන එක නවත්තන්න බෑ කියලා. අපි ගත්තොතින් දැන් මේ නීතියක් නැත්නම් මේ බලාත්මක කරන එකට වඩා දැන් අපි මාධ්‍ය නිදහස පැත්තෙන් එනවා ප්‍රතිරෝධයක්. දැන් මේ වගේ නීතියක් ගේනකොට ඒක ආවා. තදබල නීතියක් ගේනවා හරි යම් අභිලාෂයක් ඇතිව පිළිගන්න පුළුවන්. නමුත් මාධ්‍ය නිදහස වෙනුවෙන් තව කට්ටියක් මතුවෙනවා. ඔව්. එතකොට තියෙන ඒ ප්‍රතිරෝධයට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ හරියාකාරව මේක නීතියක් ගේන්නත් බෑ මාධ්‍ය නිදහස මතු කරනවා මේක හරියට ගේන්නත් ඕනේ. මෙතන යම්කිසි ගැටීමක් පේන්නේ නැද්ද අරශොබට? අනිවාර්යයෙන්. ඒකල කියන්නේ දැන් ඇත්තටම මම පළවෙනි වතාවට තමයි මේක මේ ප්‍රසිද්ධ මාධ්‍ය කියන්නේ මම මේ ඒ රජයේ තනතුරක් දරද්දී ඒ වෙලාව තිබ්බ පනතට මාත් විරුද්ධ වුණා. මොකද ඒ පනතේ හරිම වේරි පොයින්ට්ස් තිබ්බා. ඒකල කියන්නේ ඩිෆයින් කරලා තිබ්බේ නෑ සමහර තැන්. එතකොට මගේ යෝජනාව වුණේ මේ දේවල් ඩිෆයින් කරන්න ඕනේ. ඒව හරියට කියන්න මොකද නැත්තම් ඒ අදාළ කොමිසමේ ඉන්න නායකයාට හරි වෙන්න පුළුවන් අදාළ අමාත්‍යවරයාට හරි පුළුවන් මේ ඒ ඩිෆයින් කරලා නැත්නම් වලින් වෙන වෙන දේවල් කරන්න. රින් ගන්න. මේ ඒ කියන්නේ මර්ධනයකට යන්න පුළුවන්. එතකොට මම ඒකට එකඟ වුණේ නැහැ. මම ඒ වෙනුවෙන් මම ලිඛිතව සහ වාචිකව යෝජනා ලබා දුන්නා. ඊට අමතරව තව මම කිව්ව කාරණයක් තමයි මේක ව්‍යවස්ථාදායක සභාවට යටත් කරන්න ඕනේ මේ කොමිසම. මොකද මේක දේශපාලන කොමිසමක් කරන්න බෑ. ඒතකොට ඒ වගේම ඇත්ත නැත්ත කියන එකට ඉරන් දෙද්දී ඒකට නිසි නිර්ණායක තියෙන්න ඕනේ. ඒකට IFCN ගයිඩ්ලයින්ස් වෙන්න පුළුවන්. UK ඇක්ට් එක හරි හොඳයි. UK වල තියෙන අපේ OSA වගේ ඇක්ට් එකක් තියෙනවා. ඒ ඇක්ට් එක හරිම හොඳයි. ඒතකොට ඒ ඇක්ට් එක අපිට මේ ටිකක් පාදක කරගන්න පුළුවන්. මේක ඇත්තටම ඔය ප්‍රශ්නේ වුණේ ඔය මේ කලින් රජය ගෙනාපු ඇක්ට් එක කඩිමුඩිය ගෙනාපු ඇක්ට් එකක්. මේ එතකොට ඒකේ ඇත්තට හැම පැත්තක්ම මේ කන්සල්ට් කරලා තිබෙනවා. ඉතින් මේ රජයට බහුතර බලයක් තියෙනවා. මේ රජයට හොඳ අවස්ථාවක් තියෙනවා. ශේෂ්ත්‍රීය ප්‍රවීණ ඔක්කොම එකතු කරගෙන ඉවරලා මේ හොඳ මේ තැනකට යන්න අපේ රටට ඕනේ කියන තැන මමත් තියෙනවා. ඒක බහුතරයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් විශේෂයෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වෙන්න පුළුවන් රාජ්‍ය සංවිධාන වෙන්න පුළුවන් කෝපරේට්ස් වෙන්න පුළුවන් මේ හැමෝම මේ ෆැක්ට් චෙකින් කියන එකට තව ෆන්ඩින් දෙන්න ඕනේ මොකද අද ඒ ෆැක්ට් චෙකින් කරන කට්ටිය හරි අමාරුයි ඒගොල්ලන්ට මේක ව්‍යාපාරයක් නෙමෙයි මේක මේ මහජන සුබසිරිය සඳහා පවත්වාගෙන මේ ප්‍රශ්න තියෙනවා ඉතින් ජනතාවටත් ඕනේ ඇත්ත තොරතුරු නම් ජනතාවත් මේ බලන්න ඕනේ මේ වගේ නිවැරදි තොරතුරු දෙන මාධ්‍ය ආයතන වලට යම්කිසි ආකාරයකින් පොඩි මේ ආධාරයක් හරි ලබා දීලා ඒගොල්ලන්ව රැකගන්න අපිට වගකීමක් මේ අනිවාර්යයෙන්ම තියෙනවා. හරියම කරගන්න අවසන් වශයෙන් බඩේමක් කියන්න තියෙනවා. ඔව් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඇත්තරම මේ ඒ කියන්නේ දුස්තොරතුරු කියන ප්‍රපංචය අපේ පැත්තකට දාලා අපිට කිසිම දෙයක් හිතන්න බෑ. ඒ නිසා ජනමාධ්‍ය අමාත්‍යාංශය යට තියෙන විෂයපතයක්. ඒ නිසා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් තා විශාල මේ ප්‍රමුඛතාවයක් ලබා දෙන්න කියන අදහසෙන් මම ඉන්නවා. ඒ වගේම අද ලංකාවේ මේ නිර්වද්‍ය මාධ්‍ය කර්මාන්තේ නිර්වද්‍ය මාධ්‍යවේදීන් කියන එක වේගී යනවා. ඒතර ඔවුන් රැක ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් ඕනේ. ඒක දේශපාලනයකට ලඝු වෙච්ච වැඩපිළිවෙලක් නොවිය යුතුයි. ඒ සඳහා ස්වාධීන වැඩපිළිවෙලක් අවශ්‍යයි. මොකද අද අපේ රටේ ඉන්න හොඳ මාධ්‍යවේදීන් ඉන්නවා. මේ මාධ්‍යවේදීන්ට ජීවත් වෙන්න පවා ක්‍රමයක් නැති අවස්ථාවක් තියෙනවා. අර බරලත් ආයතනයේ පටන් ගන්න හොඳයි නේද? ඔව් අනිවාර්යයෙන්ම. ඒකල කියන්නේ මේ මාධ්‍යවේදීන් ඒක කියන්නේ අද ඔයා ඇහුවොත් එහෙම අපේ මේ විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙන ළමයෙක්ගෙන් හරි A level කරපු ළමයෙක්ගෙන් හරි ඔයා මාධ්‍යවේදියෙක් වෙනවද කියලා කවුරුත් මාධ්‍යවේදියෙක් වෙන්න කැමති නැහැ.
ඇයි හැමෝම දන්නා මේකේ ඉන්න මිනිස්සු කොහොමද අමාරුවෙන් ජීවත් වෙන්නේ. හැබැයි මාධ්‍ය ඉගෙන ගන්නවා ගිහිල්ලා. ඔව් මාධ්‍ය ඉගෙන ගන්න ගොඩක් කන්නේ මාධ්‍ය ඉගෙන ගන්න නිවේදකයෙක් වෙන්න. මේ නිවැරදි මාධ්‍යවේදියෙක් වෙන්න නෙමෙයි. ඉතින් රටට මාධ්‍යවේදින් ඕනේ. මොකද මාධ්‍යවේදින් තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මේ රටක හතරවෙනි මේ කුළුණ බාටපත් වෙන්නේ මාධ්‍යවේදින් නැතුව මේ රටක ප්‍රගමණයට එක මේ වෙන්නත් බෑ. ඒ නිසා රජය මීට වඩා නිවැරදි මාධ්‍යවේදින් රැකගන්න යම්කිසි ආන්තරණයක් ගේන්න ඕන කියන අදහස් තමයි මම ඉන්නේ. බොහොම ස්තුතියි සඳුන් නරෝෂ් ප්‍රනාන්දු මහත්මයා. දැන් අපේ ඔබ ජනාධිපති කාර්යාලයේ දුස්තර මැල්ලිනේ ප්‍රධානී හැටියට අත්දැකීම අපිත් එක්ක දාගත්තා. ඔබ සිටිසන් මාධ්‍ය ජාලෙත් ක්‍රියා කරන නිසා මම හිතනවා අපි ඉදිරියේ බලාපොරොත්තු වෙනවා මේ මොකද නිවැරදි මාවතකට මාධ්‍ය ශ්‍රේෂ්ඨ පැමිණීම අපි කාටත් අගය කරනවා. මොකද අපි ජනතාව වෙනුවෙන් මේ මාධ්‍ය හැසිරෙන්නේ නිසා ජනතාවට යහපතක් වෙන්න අපේ සමාජීය වගකීමක් තිබෙනවා. අපි ඒ වගකීම ඉෂ්ට කරගන්න ක්‍රියා කරන අපට ස්තුතිවන්ත වෙන පිටක සාකච්ඡාවක් සම්බන්ධ වෙන හැම දිනකටම සුවදායක සම්ප්‍රදායක් ප්‍රාර්ථනා කරන වැඩසටහනින් සමගන්න.